මම මේ අද දැන් ඔය කටට මේ කියා දෙන්න යන්නේ කොහොමද හදවතේ රුධිරය ගමන් කරන විදිහ සිද්ධ වෙන්න කියලා. හරිද? මේක ඕනම බේසික් කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් විදිහට තමයි මම ලියන්න යන්නේ. පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මෙතන එන්න ඕනේ මොකක්ද කර්ණිකාව කියලා එන්න ඕනේ. පොඩ්ඩක් වැරදුනා. මේකට කියන්නේ දකුණු කර්ණිකාව කියලා. මේකට කියන්නේ දකුණු කර්ණිකාව කියලා. මෙතන මම දකුණු කෝෂිකාව ලියලා තියෙන්නේ. ඒක මම ලියන්න. කර්ණිකාව කියලා. හරිද? කර්ණිකාව කියලා ලියුවා. මේක මේ ඕලෙවල් ළමයින්ට ගොඩක් වැදගත් වෙන සීන් එකක් තමයි මම මේ කරන්න යන්නේ. හරිද? ඔව් දැන් අපි හදවත ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. හරිද? මේක ගොඩක්ම ඒ කියන්නේ හරිම ලේසි දෙන මම කියා දෙන්නම් ඔය කට්ටියට. මේක දකුණු පැත්ත. මේක වම් පැත්ත. මේක දකුණු පැත්ත කියලා ගන්න බෑ මොකද අපි බලන්නේ සාමාන්‍යයෙන් අපේ පැත්තෙන් ඉඳන්. එතකොට අපේ පැත්තෙන් ඉඳන් ගන්නකොට මේක දකුණු පැත්ත මේක වම් පැත්ත වෙනවා. මොකද දැන් මෙතනදී අපි බලන්නේ කෙනෙක් තවත් කෙනෙක් දිහා බලන විදියටනේ. එතකොට පේන්නේ වම දකුණ මාරු වෙලා. ඒතර අපි විභාගෙදි කතා කරන්න ඕන මේක දකුණු පැත්ත මේක වම පැත්ත කියලා. මේකට කියන්නේ දකුණු කර්ණිකාව. මේකට කියන්නේ දකුණු කෝෂිකාව. මේකට කියන්නේ වම් කර්ණිකාව. මේකට කියන්නේ වම් කෝෂිකාව කියලා. මම මෙන්න මේ බටපට ඇඳලා තියෙනවා. මේ බටපට ටික මම නම් කරන්නයි යන්නේ දැන්. හරිද? පොඩි දෙයක් කරන්න තියෙනවා. මෙතන 1යි 2යි 3යි 4ක් එන්න ඕන. හරිද? මෙන්න මේ නලයට මම කියනවා අදර මහා ශිරාව. මේකට මම කියනවා උත්තර මහා ශිරාව. උත්තර මහා ශිරාවෙන් හිසේ බෙල්ලේ ඔක්සිජන් නැති රුධිරය ටික අරන් එනවා හදවතට. අදර මහා ශිරාවෙන් අරන් එනවා ඔක්සිජන් නැති රුධිරය ටික හදවතට කොහෙන්ද? කකුල, බඩ, පපුව පැත්තෙන්. ඒ ඔක්සිජන් රහිත රුධිරය ටික අරන් එන්නේ කොහෙටද? කෙලින්ම දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාව ෆිල් වෙනකොට ප්‍රෙෂර් එක දකුණු කෝෂිකාවට යනවා. සහ සන්නායක පද්ධතියත් උදව් කරනවා. ප්‍රධාන වශයෙන්ම සන්නායක පද්ධතිය තමයි උදව් කරන්නේ. දකුණු කෝෂිකාව ඔස්සේ දකුණු කෝෂිකාව ෆිල් වුණාම මෙන්න මේ දම් පාටින් ඇඳලා තියෙනවා පුප්පුෂීය ධමනිය. දකුණු කෝෂිකාවට ආපු රුධිරය ටික දැන් පුප්පුෂීය ධමනිය ඔස්සේ යනවා කොහෙටද? පෙනහළු වලට. පෙනහළු වලදී ඔයාලා දන්නව නේද? මෙතන සිද්ධ වෙන ශ්වසන ක්‍රියාවලිය. ඒ ශ්වසන ක්‍රියාවලියෙන් අර ඔක්සිජන් නැති රුධිරය ඔක්සිජන් එක මික්ස් වෙලා ඔක්සිජනේ කෘත රුධිරයේ විදිහට මෙන්න මේ කොළ පාටින් ඇඳලා තියෙන පුප්පුෂීය ශිරා කියලා හඳුන්වන නාල වලින් එනවා කොහෙටද? වම් කර්ණිකාවට. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට එනවා. වම් කෝෂිකාවෙන් මෙන්න මෙතනින් පටන් ගන්න මෙන්න මේ ලොකු බටේ ලොකු නාලයට කියන්නේ මොකක්ද? රතු පාට නාලය. සංස්ථානික මහා ධමනිය. වම් කෝෂිකාවේ රුධිර සංස්ථානික මහා ධමනිය ඔස්සේ නැවතත් කොටසක් හෘදයට රුධිරය සපයනවා. අනිත් ටික හිසටයි බෙල්ලටයි අනිත් ටික බෙල්ලෙන් පහළ කොටස් වලට රුධිරය සපයනවා. මෙන්න මේක තමයි අත් වශයෙන්ම කියනවා නම් හෘදයේ සිද්ධ වනා සියලුම ක්‍රියාවලිය. ඊට පස්සේ රුධිරය සපයලා ඒ ටික ආපහු පරිභෝජනය වෙලා ඔක්සිජන් නැති වුණාම නැවතත් ශිරාවල් ඔස්සේ ආය හෘදයට රුධිරය එනවා. ආය හෘදයෙන් යනවා පෙනහළු වලට. පෙනහළු වලින් ඔක්සිජන් එක මික්ස් වෙලා ආය එනවා හෘදයට. ආය හෘදයෙන් කොහෙටද යන්නේ? අර පාර්ට්ස් වලටම යනවා බොඩි පාර්ට්ස් වලට. ආයි ඕක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි ක්‍රියාවලිය. ඔන්න නැවතත් නම් කරන කොටස් ටික මම හිතන්නේ ඔයාලට තේරුණා. හොඳට බලන් ඉන්න නැත්තම් තේරෙන්නේ නැහැ. ක්‍රියාවලිය මම කියා දුන්නේ කොහොමද බලන් හිටියනම් තේරෙයි. පුප්පුෂීය ශිරා 4ක් තියෙනවා.
පුප්පුෂයේ දමනය දම් පාටයි. මේ සංස්ථානික මහ දමනය මේ ඔක්කොම දමනී. මේ රතු පාටින් තියෙන ඔක්කොම දමනී. මෙන්න මේක දම් පාටක පුප්පුෂයේ දමනය. මේක පුප්පුෂයේ ශිරා, මේක පුප්පුෂයේ දමනය. මේ අදන මහා ශිරාව උත්තර මහා ශිරාව. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ හෘදයේ රුධිර සැපයුම.